දේවගේ වචනයට අනුගත වීමයි ඔහුට ගෞරවය වෙන්නේ. අනුගත වීමක් නොමැති තැනක දේවයාට ගෞරවය ලැබිය නොහැකිය. එහින් දේව වචනය කියන්නේ අනුගත වීම යනු යාගයට වඩා වැදගත් බවයි. දිලපතා භාවඩා මොසෙස් අහරොන්ට කියා මෙය ස්වාමින් වහන්සේ කී වචනයයි. මට ළඟේන අය විසින් මම ශුද්ධ ලෙස සැලකිය යුතුය සහ සියලු ජනතාව ඉදිරියේ මට ගෞරවය ලැබිය යුතුය. ඒ නිසා අහරොන් නිහඬවස කියා. ලෙවිතිකාව 10 වචනේ 3. දිව්‍යන් වහන්සේ අහරොන් ඔහුගේ පුත්‍රයන් සහ අහරොන්ගේ වංශජයන් පූජකයන් ලෙස තෝරගත්තා. ඔවුන්ට පවරා තිබුණේ ජනතාවගේ පව් සඳහා තෑගි සහ යාග පිරිනැමීම සහ මනුෂ්‍යයා වෙනුවෙන් දෙවියන් වහන්සේගේ කටයුතු කළමනාකරණය කිරීමයි. මොසෙස් සරහ දෙවියන් වහන්සේ ඊට පැහැදිලිව ඔහුට පිරිනමිය යුතු යාග සහ නියමිත උපස්ථාන ක්‍රම පිළිබඳව ආඥා කළාය. මෙහි වැදගත්ම දේවල් අතරින් එකක් වන්නේ අමුතු ගිනි දෙවියන් වහන්සේගේ සන්ධියට ගෙන එන නොහැකි බවයි. අහරොන් පළමු වරට යාග පිරිනැමු විට දෙවියන් වහන්සේගෙන් ගිනි එළියක් පැමිණ යාගය දහනය කළා. මෙය දෙවියන් වහන්සේ එම යාගය පිළිගත් බවට පැහැදිලි සාක්ෂියක් වර. ඊට පසුව වේදිකාවේ ගිනියාව කිසිදා නිවී නොයුතු බව දෙවියන් වහන්සේ ආඥා කළා. ඉන්පසුව මොසෙස් සහ අහරොන් සමුළුවේ කුටියට ගොස් එළියට පැමිණ ජනතාවට ආශිර්වාද කළා. එවිට ස්වාමීන් වහන්සේගේ මහත්මය සියලු ජනතාවට පෙනී සිටිනි. සහ ස්වාමීන් වහන්සේ ඉදිරියෙන් ගිනි එළියක් පැමිණ වේදිකාවේ ඇති දහන යාගය සහ මේදය දහනය කළා. ඒ සියලු ජනතාව දැකීම ඔවුන් හඬා වැටී මුහුණින් බිම වැටුද. ලිවිතිකා ග්‍රන්ථිය 9:23 සිට 24 පද දක්වා. වේදිකාවේ ගිනියාව එය මත සදාකාලිකව රඳවා තිබිය යුතුය. එය කිසිදා නිවී නොයුතුය. පූජකයා සෑම උදෑසනකම ඒ මත දැව දෙමිය යුතුය. සහ දහනයාගේ ඒ මත පිළිවෙලට තැබිය යුතුය. එසේම සාමයාගේ මේදේත ඒ මත දහනය කළ යුතුය. වේදිකාවේ ගිනියාව සදාකාලිකව දැල්වී තිබිය යුතුය. එය කිසිදා නිවී නොයුතුය. ලෙවිතිකා 6 පද 12 සිට 13. දේවස්ථානයේදී අවශ්‍ය වූ ගිනියාව එම වේදිකාවෙන් පමණක් ගත යුතුය. දෙවියන් වහන්සේගේ සන්ධියේ ගිනියාව වෙනත් කිසිදු ක්‍රමයකින් ගෙනෙන්නම කළ යුතුය. එහෙත් ආරෝන්ගේ පුත්‍රයන් වන නහදැබ් සහ අබිහු තමන්ගෙම දුම්වැටිගෙන ඒවට ගිනියාව දමා එය මත සුදුසු සුවඳ දමා දෙවියන් වහන්සේ ඉදිරියේ අමුතු ගිනියාවක් පිරිනමමින් දෙවියන් වහන්සේ විසින් නියෝග නොකළ දෙයක් කළහ. එදවින් දෙවියන් වහන්සේගේ සන්ධියෙන් ගිනියාවක් පිට වී ඔවුන් භක්ෂණය කළාය. ඔවුන් දෙවියන් වහන්සේ ඉදිරියේ මිය ගියේය. ඉන්පසු මෝසේ ආරොන්ට කියේ මේ දෙවියන් වහන්සේ කීදිය මා ළඟට එන අර මගින් මම ශුද්ධ ලෙස සැලකිය යුතුය. සියලු ජනතාව ඉදිරියේ මම මහා ගෞරවයට පාත්‍ර විය යුතුය. අර්ථය වන්නේ දෙවියන් වහන්සේගේ වචනයට අනුගත වීමයි ඔහුට ගෞරවය ලබා දෙන්නේ. අනුගත වීමක් නොමැති තැනක දෙවියන් වහන්සේට ගෞරවය ලැබිය නොහැත. එහෙමයි කියලා දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ අනුගත වීම යනු යාඥාවට වඩා වැදගත් බව. අද අපි දෙවියන් වහන්සේගේ වචනයට අනුගත වෙලා ඉන්නවද? අපි දෙවියන් වහන්සේ කියපු විදිහටම කරලා තියනවද? ඒ නිසා සමුකෙල් කිය දෙවියන් වහන්සේට දුම්කොළ හා යාඥාවලට එතරම් සතුටක් තියනවද? දෙවියන් වහන්සේගේ කතාවට අනුගත වීම වගේවද? අනුගත වීම යාඥාවට වඩා හොඳයි. ඇහුම්කම් දීම රැම්වල මේ දෙයට වඩා වටිනා. එක් සමුකෙල් 50:22 වචනය. පිළිසඳරේ දෙවියන් වහන්සේගේ කරුණාව, පියාණන්ගේ ආදරය සහ පවිත්‍ර ආත්මයන්ගේ සංගමය ඔබ සමග වේවා. ආමෙන්.